ඔතෙන්ට එන්නද? අනිත් තැන්වල කිසි ඉඩක් නැහැනේ. කමක් නෑ එන්න. මගේ නම රොන් වීස්ලි. මම හැරි පොටර්. එතකොට ඒක ඇත්ත. මං කිව්වේ. ඔයාගේ නළලේ තියෙනවද? මොකද්ද? ලකුණක්. ඔව්. නියමයි. ඕගොල්ලන්ට තව මොන හරි ඕනේද? අනේ එපා. මං ගාව තියෙනවා. අපි ඔය ඔක්කොම ගන්නවා. වව්! ඔයා මොනවටද වැඩිම කැමති? මං ඔය ඔක්කොටම කැමති. චොකලටුයි, කේපබින්ඩුයි. මං තා කැමති. සූකිරි, කඩිපිත්තරයි, චොක්ලට් ගෙම්බොන්ටයි. දවසක් මට කසාය වගේ ටොපියක් හම්බුණා. මේ ඇත්ත ගෙම්බෝ නෙමෙයිනේ. නෑ ඇත්තේ උන් නෙවෙයි. ඔය ගෙම්බෝ වැඩ කරන්නේ මන්තර බලෙන්. හැම පැකට් එකක්ම පිටිපස්සේ ප්‍රසිද්ධ මායාකාරයෙක් ඉන්නවා. ඔන්න බලාගෙන. දැන් එකෙන් වැඩක් නෑ. ඒගොල්ලන්ට පයින්න පුළුවන් එක සැරයක් විතරයි. මේකේ ඩම්බල්ඩෝ ඉන්නවා. මල් ළඟත් එයාගේ ඒවා ගොඩක් තියෙනවා. අනේ යා ගිහිල්ලානේ. එයාට බෑනේ මුළු දවසම උතෙන්ට වෙලා ඉන්න. නාතනෝක. මෙයාගේ නම ස්කබස්. හරිම පෙරේතෙක්. ඕක ගණන් ගන්න එපා. අයියා මන්තරයක් කියලා දුන්නා මුව කහ පාට කරන්න. ඒක කියන්නද? සන් ඔයාලා ගෙම්බෙක්ව දැක්කද? නේවිල්ගේ ගෙම්බ පෙට්ටියෙන් පැනලා ගිහිල්ලා. දැක්කේ නෑ. ඔයාලා මැජික් කරන්නද හදන්නේ? එහෙනම් බලමු. සන්ෂයින්, ඩේසි, පොටම් අලාව්. ඉක්මනට මේ මීයා කහ පාට කරා. ඔයාට විශ්වාසද ඒක ඇත්ත මන්තරයක් කියලා? ඇත්ත වුණත් ඒකෙන් එච්චර වැඩක් නෑ නේද? මමත් අලුතෙන් මන්තර වගේක් ඉගෙන ගත්තා. ඒව නම් හොඳට වැඩ කරනවා. ඔන්න බලා ගන්න. ඔකිලස් රෙපාරෝ. දැන් ඒක අලුත් වගේ නේද? හානේ ඇත්තට ඔයා හැරි පොටර්. මම හර්මයිනි ග්‍රේන්ජර්. එතකොට ඔයා මම රොන් වීස්ලි. මම හිතුවා ඕගොල්ලෝ ඉක්මනට ඇඳුම් මාරු කරගත්තොත් හොඳයි. අපි දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඔයාගේ නහය උඩ මොනවද ගෑවිලා තියෙනවා? ඒක පිහිද ගන්න. මෙන්න මෙතන.